ඉතින් අද අපිට වීඩියෝ එක මොකක්ද ගන්න කියලා හිතා ගන්න බැරි වුණා. ඉතින් අද අපි හිතුවා ඔයාලට අපේ වත්තේ තියෙන පළතුරු ගස් ටික පෙන්නන්න. හරි ඉතින් පළවෙනියට ඔයාලට අපි පෙන්නන්නේ ජම්බු. ඉතින් ජම්බු තාම ගැට හැම තැනම තියෙනවා. බලන්නකෝ ඔන්න ඔයාලා. අපි ඊළඟට ඔයාලට පෙන්නන්න යන්නේ මොනවද කියලා බලමු. හරි ඉතින් අපි ඊළඟට ඔයාලට පෙන්නන්න යන්නේ කෙසෙල්. කෙසෙල් කියන්නේ ඉතින් හැම තැනම හැම පළාතකම වගේ තියෙන පළතුරක්. ඉතින් අපි ඊළඟට ඔයාලට මොනවද පෙන්නන්න යන්නේ? හරි ඉතින් අපි ඊළඟට පෙන්නන්න යන්නේ මෙන්නනේ රසම රස බෙහෙත් වෙල්ලි. හරි ඉතින් ඔයාලට පේන්නේ නැතුව ඇති බෙහෙත් වෙල්ලි සාමාන්‍ය පේන්නේ නැහැ ඔයාලට. පිම්මට තියෙන ඕන ඔයාලට අපි පෙන්නන්නම්. දෙක තුනක්ම තියෙනවා. තව මේ බෙහෙත් තියෙනවා සාමාන්‍ය එවනම් මේ චුට්ටක් සවුත් වෙලා වගේ තමයි තියෙන්නේ. මේක නම් ගොඩක් සවුත් වෙලා. හරි ඉතින් අපි ඊළඟට ඔයාලට පෙන්නන්න යන්නේ මොනවාද? අපි බලමු. හරි ඉතින් අපි ඊළඟට පෙන්නන්න යන්නේ අනෝදා. හැමෝම කන්න කැමති පොඩි අනෝදා වර්ගය. ඉතින් මේක නම් සාමාන්‍ය ගොඩක් තැන්වල නැහැ. ඔයාලට පේනවා ඇති ගෙඩි ගොඩක් තියෙනවා. හරි ඉතින් අපි ඊළඟට ඔයාලට පෙන්නන්න හදන්නේ පේර. ඉතින් පේර නම් ගොඩක් තැන්වල තියෙනවා. ඔයාලට පේනවා ඇති මෙහෙත් තියෙනවා. පේර ගොඩක් තියෙනවා. හරි ඉතින් අපි ඊට පස්සේ පෙන්නන්න හදන්නේ ඈඹරංග. ඈඹරංග ඉතින් සමහර ගොඩ තැන්වල තියෙනවා. ඈඹරංග කියන්නේ ඉතින් උයලත් කන දෙයක්. අපි නම් මේවා පළතුරු විදිහට තමයි ගන්නේ. උයලත් කනවා සමහර අය. ඉතින් අපි පළතුරු වශයෙන් මේවා හැමදාම වගේ ආහාරයට ගන්නවා මෙන්න. හරි ඉතින් අපි ඊට පස්සේ පෙන්නන්න හදන්නේ මල් නෙල්ලි. අර කලින් පෙන්නන්නේ අපි මෙන්න ඊට පස්සේ පෙන්නන්න හදන්නේ මල් නෙල්ලි. මල් නෙල්ලි ගහ උඩ තියෙනවා. ඔයාලට සමහර විට පෙන්නනවා ඇති. මේක තියෙනවා. subscribe